Ryobi battery pack repair video එකක් තමයි අද තියෙන්නේ. අපිට battery pack කීපයක්ම repair එකට ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම dead වෙලා තමයි තියෙන්නේ. මේකේ එන common fault එකක් තමයි BMS එක lock වෙන එක. ඒක repair කරන්න නම් possibility එකක් නැහැ. සමහර වෙලාවල battery cells dead වෙලා තියෙනවා. සමහර වෙලාවල BMS dead වෙලා තියෙනවා. ඉතින් dead battery pack එකක් මේ විදිහට charger එක plug කරාට පස්සේ indication එක මේ විදිහට green color වෙන්න බෑ. මෙහෙම green color වෙන්න පුළුවන් battery pack එක full charge නම් විතරයි. ඉතින් අද අපි මේ battery pack එක repair කරලා ගන්නවා. මේකෙත් ඒ issue එකම තමයි තියෙන්නේ. අපි ගලවලා බලමු මේකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේකත් faulty battery pack එකක්. අපි මේ විදිහට battery pack එක open කරලා අරගෙන ඔක්කොම values ටික check කරගන්නවා. මේකේ කිසිම voltage එකක් out වෙන්නේ නැහැ. ඒ වුණාට battery pack එකේ full voltage එක තියෙනවා. හැම cell එකකම ඕන කරන voltages ටික තියෙනවා. ඒ කියන්නේ මේකේ ප්‍රශ්න තියෙන්නේ BMS එකේ. මේකේ BMS එක lock වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේක unlock කරන්න possibility එකක් නම් අපිට නැහැ. මේකට තියෙන එකම option එක Ryobi වලට match වෙන Ryobi brand එකෙන්ම BMS එකක් replace කරන එක. මේ තියෙන්නේ අපි ගාව තියෙන BMS එක. මේක lock වෙන issues නම් එන්නේ නැහැ. මේක Ryobi replica BMS board එකක්. ඉතින් අපි මේකට රීප්ලේස් කරනවා අපේ අලුත් BMS board එක. අපේ අලුත් BMS board එක නිකම්ම මේකට දාන්න බෑ. modifications ගොඩක් කරන්න තියෙනවා. mounting holes හදන්න තියෙනවා. power button එක adjust කරන්න තියෙනවා. මේ ඔක්කොම ටික කරලා ඉවරලා අපි battery pack එකට BMS එක fix කරගත්තේ මෙහෙමයි. මේ තියෙන අපේ ගලවගත්ත board එක. අලුත් board එක දැම්මම මේ විදිහට තමයි look එක තියෙන්නේ. sizes වලින් වෙනසක් තියෙනවා. ඒ නිසා අපිට ලොකු modification එකක් කරන්න වෙනවා. ඉතින් battery pack එක අපි බලාපොරොත්තු වෙච්ච විදිහට වැඩ කරනවා. ඔයගලන්ට පේනවා indications ටික වැඩ කරනවා. ඉතින් ඔයාලටත් මේ වගේ Ryobi සහ වෙනත් ඕනම brand එකක power tools වල batteries repair කරගන්න ඕන නම් අපිව contact කරන්න. අපිට ඕනම variety එකක battery pack එක repair කරන්න පුළුවන්. lithium batteries සහ nickel cadmium පරණ batteries උනත් lithium වලට convert කරලා හදන්න possibility එකක් තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවය පැහැදිලි කරලා ෆොටෝස් එක වොයිස් මැසේජ් එකක් හරි ටෙක්ස්ට් මැසේජ් එකක් හරි WhatsApp එකට එවලා දෙන්න. අපි get back කරන්න. අපි repair කරපු battery pack එකේ charge එකට දැම්මට පස්සේ මේ විදිහට green color light එක indicate කරනවා. ඒ කියන්නේ battery එක charge වෙන ගමන් තියෙන්නේ. ඉතින් අපේ repair එක හිතපු විදිහට සාර්ථකයි. දැන් full charge වෙලා තියෙන battery pack එක අපි මේක voltage and load check එකක් කරලා බලමු. මේ විදිහට තමයි load check එකේ result එක එන්නේ. ඉතින් අපේ repair එක සාර්ථකයි.